සති ගානකින් තෑ වීඩියෝක් දාන්න. ඉතින් මේ අඩෝ ඉතින් කොල්ලෝ කීයකට වෙලා තියෙනවද කියලා ඉතින් මන් දන්නේ නැහැ. ඉතින් බං කවදාවත් උඹලා account එකක් කිල්ලුවට කාටවත් දෙන්න යන්න එපා. account එකක් එහෙම කාටවත් දීලා කෙලව ගන්න නම් යන්න බෑ. මට කෙලවනා වගේ මම මගේ account එකේ login දුන්නා මම play කරන්නේ නැති හින්දා වැඩි පොඩි එකට කිව්වට ඌ අපේ guild එකේ හරිද අපේ guild එක IRC කියලා guild එකේ හිටියේ හරිද IRC කියලා guild එකේ හිටියේ ඒ guild එකේ මේ guild එකේ හිටපු පොඩි එකෙක් හරිද ඌ leader ඌ තමයි leader මේ දැන් ඉන්නේ වෙන guild එකක හරිද ඌ තමයි මේ guild එකට දාලා තියෙන්නේ මගේ guild එකනේ මේ හරිද මගේ IRC මොකක් හරි guild එකේ මතක නෑ මට IRC කියලා විතරයි මතක හරිද ඊට පස්සේ ඔන්නේ ඉතින් බං subscribe නේ like නේ මොකක්වත් ඕනේ නෑ උඹලා ඉතින් වීඩියෝ එක බලපන් දිගට මෙයාගේ හොරුන්ට නම් කවදාවත් අහු වෙන්න එපා ජීවිතේට හරිද ආයෙ ඉතින් බං මට ගේම් එකම තිත් වුණා මං ආයෙ ඉතින් මේ channel එකේ ආයෙ වැඩි වීඩියෝ දාන්නේ වීඩියෝ එන්නේ නැහැ ඇත්තම කියනවා නම් ඕන නම්බරට අප්කමින් වීඩියෝ එකක් ගියේ ඉතරයි ඊට වැඩි ආයෙ වීඩියෝ එකක් ගේන්නේ නැහැ ඉතින් ආයි මම ටොප් අප් කරන්නෙත් නැහැ ඒකත් ඉතින් මතක තියාගන්න. ඉතින් ඔයාලට කැප්ටන් ඩීට ඔෆිස් එක තියෙන ඒ විතර සෙට්ලා ටොප් අප් එකක් දාගන්න පුළුවන්. ඉතින් බම් මේ මෙහෙමයි උනේ ඊට පස්සේ පොඩි එකක් ඇවිල්ලා මගෙන් ඉල්ලුවා මේ අයියේ account එක නැද්ද මේ login ගන්න බැරි වේද account එකේ මේ මං කොහොම ප්ලේ කරන්නේ උඹට ඕන මගේ account එක දෙන්නම් කියලා. ඌට account එකක් දුන්නා. account එකක් දීලා ඉවරලා මට කරපු කිරි වැඩේ account එකේ Gmail password එක තමයි මට පොඩි එකකින් එපා set කරන්න වෙන්නේ. account එකේ Gmail එකෙන් දුන්නාන් පස්සේ මේ කිරියා මට කරපු වැඩේ account Gmail වලින් පැන්නුවා හරිද? Gmail වලින් පැන්නු දැම්ම account එක. ඊට පස්සේ දැන් මට account එකේ login දුන්නේ නැහැ හරිද? මං ගිහලා බලුවා account එකේ login දුන්නේ නැහැ. යාළුවෝ set එකකටත් කියලා මම ඔයගොල්ලෝ බලුවා. ඊට පස්සේ පොඩි එකක් වුණා මට account එක බෑන්ඩ් වුණා කියලා උගේ ඇති. ඊට ඉතින් බෑන්ඩ් වෙච්ච දේ ආයි ගන්න බෑනේ ඌපා මම උඹට account එකක් දෙන්නම් මම කීයට මම කිව්වා මගේ උඹට මගේ account ඕනේ මේ උඹේ account වලට ඕනේ නැහැ එහෙම කිව්වා. ඊට පස්සේ මේ ටික දවසින් මේ පොඩි එක අපේ මේකෙක් එක BR එකක් ගන්න හරිද? ඊට පස්සේ අපේ මේකෙක් BR එකක් ගාලා අපේ එකෙක් උඩ බැන්න හරිද? බැන්නාන් පස්සේ මේ ඌ මේ ඊට පස්සේ කියලා මේ account එක මම ළඟදී ගත්ත සල්ලි දීලා ඔන්න ඔහොම සීන් එකක් කියලා හරිද? ඊපස්සේ අපේ එකෙක් කියලා මේ මොකක් අපේ එකේ account එක මේ ඔබ මේ ළඟදී ගත්ත එක මට දාලා නැහැ ඔන්න ඔහොම දැනගෙන ගිහිල්ලා හරිද? ඊට පස්සේ ඔන්න ඔහොම දැනගෙන ගිහිල්ලා ඒ පොඩි එක අන්තිමට මම WhatsApp එකේ මේවන් තිබ්බනේ අපෝ මම මූට Gmail ඉඳන් දීලා තිබ්බනේ WhatsApp එකේ මාව බ්ලොක් කරලා Gmail උත් වෙනස් කරලා account එක අරගෙන කරන්න වෙන්නේ මම ඉතින් Gmail උත් වෙනස් කරලා account එක අරගෙන ඊට පස්සේ මේ මම ඉතින් හිටියා ටික දවසින් මේ account එක ඊට පස්සේ උගේ අතින් බෑන්ඩ් වෙලාම ගිහිල්ලා හරිද ඌ මැක්‍රෝ එකක් දාන්න ගිහිල්ලා account එකට account එක බෑන්ඩ් වෙලා ගිහිල්ලා උගේ අතින් ඊට පස්සේ මේ මම උට play කරන්න දීලා තිබ්බේ හරිද ඊට ගැතුණු බෑන්ඩ් වෙලා ගිහිල්ලා account එක. ඔන්න හොඳයි උනේ. හරිද? ඊට පස්සේ මේ දැන් ඌ කියනවා මේ ඔබගේ මගේ account එකක් ගත්තේ නෑනේ. උඹට account එකක් දෙන්න මම මොකටද? ඔහොම එක වැහුවා. හරිද? ඊට පස්සේ මම ඌට බැන්න කුණ හරිනේ. තත් කියන්න බෑ. ඌට බැන්න account එක ඊට පස්සේ අපේ උන් ආන උඹට පිස්සුද ගම් මේ පැනල් දාලා ගහන්නේ. ඕම සීන් එක. ඉතින් මම දන්නේ නෑ මොන වුණාද කියලා account එකට. හරිද? ඉතින් මේ account එක බලපන් account එකට මුකුත් වෙලා නැහැ. මම මේ පට්ට මහන්සියෙන් හදපු account එක පොඩි කාලේ ඉඳන් හරිද? level 57ට තමයි මම මේක top up කරෙත් නෑ ඇත්ත කියන්නේ. top up කරෙත් නෑ මෙලෝ දෙයක් කරේ නෑ සුපිරියට හදපු එකේ වගේ. ඉතින් බා අන්තිමට තිබිලා බෑන්ඩ් වෙලා ගියා. ඉතින් බා මම සිරාවට මම මේ ගානට හරි ක්‍රිමිනල් එකක් ගත්තෙත් YT එකේ වීඩියෝ එකක් දාන්න පුළුවන් වෙන්නේ. හරිද? නැත්නම් රීච් එකක්වත් යන්නේ නැහැ. ඉතින් බං ඔහොම තමයි ඉතින් වීඩියෝ එක මේ ඉතින් බං කවදාවත් අය හොරුන්ට නම් රැවටෙන්න එපා. මේ ගේම් එකේ ඉන්නේ පල් හොරු හරිද? පල් හොරු පොඩි උන්ගේ වෙස්සරන් පොඩි උන්ම තමයි හැද්ද මේ ගේම් එක කාලා තියෙන්නේ. හොඳටම පැනල් දාලා මැක්‍රෝ දාලා
එකවුන්් පන්නගෙන මෙතන පිස්සු කෙලලා ජීමේල් එක ඉඳන් නැති කරගෙන ජීමේල් එක ඉඳන් නැති කරන සමහර හොඳ